මට පළවෙනියටම ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලතල ඉන්දියාවේ ෆාමකෝටියා කියන ආයතනයට දෙනවා කියලා ස්පිරිටුගාමී සමාජ විපක්ෂයේ පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා විදියට මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන පැහැදිලි කිරීම? මේ වගේම අමාත්‍යතුමා මේ මොකද්ද මේ ෆාමකෝටියා කියන ආයතනය? ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඖෂධ සම්බන්ධව ඉන්දියාවත් එක්ක අත්සන් කරපු මේ අවපෝතතා ගිවිසුම මොකද්ද? දැන් ඔය ඉන්දියාවෙන් ඖෂධ ගෙන්නන්න කටයුතු කරනවා නම් දැන් ලංකාවේ සැපයුම් කරුවන්ට ඒක බාධාවක් වෙනව නේද? ඒ කට්ටියට අසාධාරණයක් වෙන්න පුළුවන් නේද? හොඳයි. දැනටමත් අපි භාවිතා කරන ඖෂධ වලින් 80ක් පමණ ආනයනික ඖෂධ. එම ඖෂධ වලින් 85ක් ගෙන්නන ඉන්දියාවෙන්. ඉතිරිවා බංග්ලාදේශයේ, තව කොටසක් පාකිස්තානයේ, තව කොටසක් ජපානයේ සහ යුරෝපීය රටවලින් පොඩි ප්‍රමාණයක් ගෙන්නනවා. ඉතින් මේ සියලු ඖෂධ ගෙන්වීමේදී එය නියාමනය කරනු ලබන ආයතන. එහි ගුණාත්මක භාවය පිළිබඳව අවසාන වශයෙන් නියාමනය කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA එක. NMRA එක මේ වන විටත් ෆාමකෝපියා 3ක් පිළි අරගෙන තියෙනවා. ෆාමකෝපියා කියලා කියන්නේ ඇත්තටම අපි කිව්වොත් එහෙම ඖෂධ සංග්‍රහය කියලා ඒක තමයි. මේක තමයි ෆාමකෝපියා එක. මේ තියෙන්නේ මේ ඖෂධ NMR එක පිළිගත්ත එක ෆාමකෝපියාවක් තමයි බ්‍රිටිෂ් ෆාමකෝපියා එක. මේ ෆාමකෝපියා එක මේක තමයි ෆාමකෝපියා කියන්නේ. මේ ෆාමකෝටියා නෙවෙයි ෆාමකෝපියා. ඉතින් ඒ වගේම එක්සත් ජනපද ෆාමකෝපියා එක US ෆාමකෝපියාව පිළි අරගෙන තියෙනවා. ජපාන් ෆාමකෝපියා එක පිළි අරගෙන තියෙනවා දැන්ටමත්. ඒක අපිට හරි පහසුවක්. මොකද තුන්වන බාහිර ආයතනයක් සම්බන්ධ කරගන්න නැතුව අපිට ඖෂධ ගෙන්වීමේදී එම ඖෂධ සංග්‍රහවල පවතින තොරතුරු අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙතෙක් කාලයක් අපි ඉන්දියානු ඖෂධ ගෙන්නෙව්වට මේ ඉන්දියන් ෆාමකෝපියා එක මේ තමයි ඉන්දියන් ෆාමකෝපියා එක. මේක එඩිෂන්ස් කීපයක් තියෙනවා. මේ ෆාමකෝපියා එක ඒ කියන්නේ ෆාමකෝටියා කියලා ආයතනයක් නැහැ. හරිද? මේ ඖෂධ සංග්‍රහය මේක පොතක්. මේකේ තියෙනවා ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් ඔබට විස්තර බලා ගන්න පුළුවන්. ඒ ඖෂධයේ තියෙන රසායනික සංයුතිය, ඒ ඖෂධය නිෂ්පාදනය විදිහ පිළිබඳ ඒ තියෙන බලපෑම, ඒ තියෙන අතුරු ආබාධයන්, ඒ සියලු දේවල් බලා ගන්න පුළුවන් මේක ඇතුලේ මේක තියෙනවා. ඉතින් මේ ඖෂධ සංග්‍රහය අපි පිළිගත්තා නිල වශයෙන්. මේක අපිට හරි පහසුයි. මොකද මෙච්චර කල් අපි කරේ ඉන්දියාවෙන් ආව ඖෂධ ගෙන්නෙව්වට තුන්වෙනි පාර්ශ්වයෙන් තමයි මේ තොරතුරු ලබා ගත්තේ. දැන් අපිට ඉන්දියන් ෆාමකෝපියා ගත්ත අපේ NMR එක පිළිගත්තාම අපිට වගකීමක් තිබෙනවා. වගකීම් පහසු වෙනවා ඉන්දියාවෙන් ගෙනව ලබන ඖෂධ පිළිබඳව. ඉතින් ඒකට අදාළ කරන අවබෝධයක් ගිවිසුමක් අත්සන් කරේ මේ මොන ෆාමකෝපියා එක අපි පිළිගත්තත් අවසානයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට තමයි අවසානාත්මක බලය පැවරෙන්නේ ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ලංකාවේ තීන්දුව ගන්න. ඉතින් ඒ අදාළ කරන අවබෝධයක් ගිවිසුමට යොමු වුණා මිසක් නැත්තම් මේක මාර රටපාවා දීමේ මාර ගිවිසුමක් දැන් ඉතින් ඔක්කොම ඉවරයි. කන්දුරට ගිවිසුම දා හපන් ගිවිසුමක් ගහලා තිනවා ෆාමකෝටියත් එක කියලා කියන හරිද? ඉතින් ඒවා තමයි විහිළු. ඒ නිසා මම කියන්නේ මේ හරි ලේසි අන්තර්ජාලයට ගිහිල්ලා ලෝකේ මොන රටවලද ෆාමකෝපියා තියෙන කියලා බැලුවොත් අපි ලංකාවේ නැතත් බොහෝ රටවල එහෙම තමන්ගේ වෙච්ච ෆාමකෝපියා හදාගෙන තියෙනවා. ඉතින් අපි ඇත්තට මේකෙන් බලපෑම අපි දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගනිමින් තමයි අනන්ට ඉඩ සලසන්නේ. අපි ඇත්තට දැන්ටමත් ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙළ සකස් කරමින් යනවා. ඔවුන්ට අපි බයිබැක් ගැරන්ටි ලබා දීලා තියෙනවා ඖෂධ මිලදී ගැනීමේදී. අනිත් පැත්තෙන් ඒ අයට දැන්ටමත් අපි කර්මාන්ත ඇති කිරීම සඳහා ආරාධනා කළා තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. ඉතින් මේකෙන් අමුතු දෙයක් සිද්ධ වෙනවා නෙවෙයි. ඒ කියන්නේ අපේ දේශීය නිෂ්පාදකයන් මේකෙන් අමුතු හානියක් වෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගන්න ඕනේ. දැන් වෙන ක්‍රියාවලිය විධිමත් පවත්වාගෙන යාම සඳහා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පහසු වීම සඳහා තමයි ඉන්දියන් ෆාමකෝපියා එක අපි පිළි අරගන්න ලැබුවේ.